දෙවෙනි එක මොකද්ද? විෂාදය. ඉංග්‍රීසියෙන් කියන්නේ ડિප්‍රෙෂන් කියලා කියන්නේ. ඔන්න කොමන් රෝගයක් මේක පුදුම විදිහට කරන මට ડિප්‍රෙෂන් මෙයා. මෙහෙමයි. හරිද? ડિප්‍රෙෂන් තියෙන එක දන්නේ නැහැ ඌට ડિප්‍රෙෂන් කියලා. හරි? ડિප්‍රෙෂන් මෙහෙම එකක්. ડિප්‍රෙෂන් කියන්නේ මෙහෙම එකක්. දුක් වෙන්න කිසිම හේතුවක් නැති කෙනෙක්. එයාට ප්‍රශ්නත් නැහැ. බූට් එකක් කාලත් නැහැ. ලව් එක ගෙදරට අහු වෙලත් නැහැ. විභාගේ ෆේලුත් නැහැ. අවුලන්නේ උට මාර අතල් එකේ ඉන්න පුළුවන් පොරක්. හැබැයි හිතේ තියෙනවා කියා ගන්න බැරි තරමේ දුකක්. ඒකයි ડિප්‍රෙෂන් කියන්නේ. ප්ලීස්. දැන් පාඩම් කරන්න බැරි වෙලා වෙන්න ඕන හැමදේම වෙලා හද්ද පජාත වෙලා කුල්ල කුජීත වෙලා ඉන්න එකෙක්ට පේපර් එකට එනවා 125යි කිය. ගෙදරින් අම්මා හනස්සකින් තුන් පාර විතර ගහපුවාම ඉස්සරහට ගිහින් හුස්ම ඇදලා කල්පනා කරනවා මට ડિප්‍රෙෂන් හලෝ. කාලකන්නිකම කියන්නේ එකක්. ડિප්‍රෙෂන් කියන්නේ තව එකක්. ඔක රෝග පහක් දීලා නැන්නේ කාලකන්නිකම කියන්නේ. තමන්ගේ බලුකම් සහ කාලකම් වලට විඳවන ඒවා ડિප්‍රෙෂන් නෙමෙයි. ප්‍රශ්නයකට පස්සේ තමන්ට එන දුක් පීඩා, තමන්ට එන පීඩා ඒවා ડિප්‍රෙෂන් නෙමෙයි. ඒ සාමාන්‍ය දුක. ડિප්‍රෙෂන් කියන්නේ අරක. දැන් සමහර විට දැන් යාටම තේරෙනවට ප්‍රශ්න නැහැ කිය. හොඳට hina වෙනවා. මිනිස්සුත් එක්ක ඉන්නවා. හැබැයි හිතේ තියෙනවා අහේතුකව එන අහේතුක කියන්නේ මිනිස්සුන්ට හේතුවක් නැහැ. නමුත් හේතුව තමයි යාගේ ලෙඩක් මේක. එන දුකක්. ඉතින් එන අරුබුදෙන් ළමයි මේක. මාර ප්‍රශ්නයක් කාටද කියන්නේ? දැන් එයාට තියෙන ප්‍රශ්නේ මං කියන්නද? එයා කියන කෙනා එයාට කියන්නේ ඔයාට ප්‍රශ්නයක් නැහැ නේ කියලා. දැන් එයා මේකෙන් කියනවා හලෝ මට මේ ජීවිතේ අනේ මන් දන්නේ මගේ මට නම් එපා වෙලා තියෙන්නේ. කියද්ද අර පිස්සු දෙයක් උඹට මොනවද නැත්තේ? ඒතර එයා කල්පනා කරනවා ඇත්තද? මේක ප්‍රශ්නයක් නේ ඉතින්. ඊට පස්සේ දැන් ඔයාලා අපි මොනවද කරන්නේ මොනවාරි හිතේ අප්සෙට් එකක් තියෙද්දි? ඔයාලා අපි මොකද කරන්නේ නැද්ද හිතේ අප්සෙට් එකක් තියෙද්දි? මොකොත්ම කරන්නේ නැහැ. ඔහි ඉන්නවා. එහෙනම් ડિප්‍රෙෂන්. අපිට දුකක් එද්දි අපි සාමාන්‍යයෙන් කරන්නේ එක්ක සින්දුවක් අහනවා. නේ මේ මනෝභාවය වෙනස් කරන්න පුළුවන් දෙයක් නේ කරන්නේ. ෆිල්ම් එකක් බලනවා. එක්කෝ චිත්‍රයක් හදන එක විදිහේ නේ. එන්ටර්ටේනින් කියලා පාට් එකක් අපිට තියෙනවනේ. හොඳට ගන්නකො මේක අරුබුදේ. එයත් කලින් එහෙමයි. එයා අපි හිතමු ඔන්න දුක්ඛක් ආවහම කලින් සින්දුවව කියලා. දැන් මාර වැඩේ කියන්නේ විෂාදයේ වැළඳුනහම කලින් Tamanට සතුට උපදවපු දේවල් සතුට උපදවන්නේ නැති දේවල් බවට පත් වෙනවා. මල්ල තොප්පියක්නේ දැන් සින්දුවක් ඇහුවත් වැඩක් නැහැ. Tamanට එහෙම එකක් හැංගීමක් එන්නේ නැහැ. චිත්‍රපටියක් බැලුවොත් බලන්න හිතෙන්නේ නැහැ. කලින් Taman එක්ක සතුටින් හිටපු යාළුවෙක් කියමු. එයා එක්ක කතා කරන්න හිතෙන්නේ නැහැ. මට කියන්න ડિප්‍රෙෂන් හැදුණු කට්ටිය තනි වෙනවද නැද්ද? පට්ට තනි වෙනවා. අන්නේ තනිකම තමයි එයාව තල්ලු කරලා සීදි විනසා ගන්න තැනට ගෙන්නන්නේ. අනුකම්පා කළ යුතු නැද්ද එයාට? මහා අනුකම්පාවක් තියාගන්න ඕන. මට නම් හරි හිතේ මේ වේදනාවක් තියෙනවා. එහෙම කෙනෙක් ඉන්නවා නම් මෙන්න. කවුරු හරි මේ පන්තියේත් ඉන්නවා නම් බෙහෙත් තියෙනවා. දැන් සතුටු වෙන්න පුළුවන් ඕන. ડિප්‍රෙෂන් හැදෙන කෙනා නිතර සතුටු වෙන්න කරුණු හොයන්න ඕන වෙනස් ඒවා. ඔන්න අපි දැන් යම් දරුවෙක් මේ පන්තියේ ඉන්නවා කියලා එහෙම මනෝභාවයක් තියෙන. ඒ දරුවා වෙනස් කරුණු හොයන්න. වෙනස් යාළුවෝ හොයන්න. කලින් යාළුවෝ නෙමෙයි. අලුත් යාළුවෙක් හොයන්න. එයාට විස්තරය කියන්න. අලුත් ගුරුවරයෙක් හොයන්න. එයාට විස්තරය කියන්න. අම්මා තාත්තා එක්ක අලුත් විදිහට කතා කරන්න. වෙනදා කතා කරපු තැන නෙමෙයි. කුස්සියේ පුටුවක් තියන්න කතා කරේ එහෙම නෙමෙයි. මිදුලට එක්ක යන්න අම්මව. පුටු දෙකක් තියාගන්න කියන්න. අම්මේ මට මේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මගේ හිතේ කොච්චර කවත් දුකක් තියෙනවා. හරි? මේ දැන් මම මේ උපදේශ දෙන්නේ මේ පන්ති හැමෝටම කරන්නද ડિප්‍රෙෂන් ළමයටද? මම මේ කියන්නේ.
ડિપ્રેશન ළමයාට. උඹලා පිස්සු එහෙම කෙලින්නේ නැහැ දැන් අදර ගෙදර ගිහින්. අම්මලා මට ඇවිල්ලා ගහන ඒවා කරන්න එපා හරි. අනේ මේ සර් මොකද්ද මේ කරලා තියන්නේ කියේ. ડિප්‍රෙෂන් ළමයා වෙනස් පැතිකඩ හොයන්න ඕනේ. දැන් Tamanට තේරෙනවනේ Tamanට මෙහෙම අවුලක් තියෙනවා කියලා. එතකොට ඒ දරුවා ඒක කරන්න අනිවාර්යෙන් බෙහෙත් ගන්න යොමු වෙන්න මේකට ප්‍රතිකාර තියෙනවා. ඵලදායී ක්‍රම තියෙනවා. හරි? ඊළඟට මනෝවෛද්‍ය උපදේශනේ. ඔය සයිකියාට්‍රිස්ට්ලා තමයි ඒගොල්ලෝ ඒ ඉන්න මේ මනෝවෛද්‍ය උපදේශක මේ මානසික වෛද්‍යවරයා ඒ සමහර වෛද්‍යවරු හරි ජොලි. ඔයාලා නිකන් සයිකියාට්‍රික් කෙනෙක් ළඟට ගිහිල්ලා ඒගොල්ලොත් එක්ක කතා බහ කරලා තියෙනවා නම් ඒගොල්ලෝ දන්නවා අර අපි දාන බෝලෙට ගානට බැට් කරන්න. හරිද? නිකන් දැන් හිතන්නකෝ දැන් එකපාරට අපිට අනේ මන්දා ડોක්ටර් මේ තිත්ත වෙලා තියෙන ජීවිතේ. ඒතර එයා කියනවා ඕ අපිටත් එහෙම තමයි ඕනනම් එහෙම තමයි මේ සාමාන්‍ය ඉතින් හැමෝටම අපිටත් නම් මේ අවුල් මේ ටිකෙත් හැබැයි ඉතින් මේ මිස්ටර් මුතුගල මේ මම කිව්වා කියලා හිතන්නු මිස්ටර් මුතුගල මට මේ ළඟදී කෙනෙක් මුණ ගැහුණා එතුමා ඔයා ගැන මාර හොඳ කිව්වනේ දැක්කද අර එයත් එක්ක එකතු වෙලා එයාව ගොඩ ගන්න මරු චරිතේ ඉන්නවා එහෙම සමහර උන්නම් ඉතින් පිස්සන්ටත් අන්තයි ඌට කිව්වහම මට ජීවිතේ එපා වෙලා නැත ඒක තමයි මැරෙන්නම තමයි තියෙන්නේ එහෙනම් බඩු මිලත් වැඩි ඌ අපිට තව ප්‍රශ්න දෙක තුනක් කියේ හරි ඒ හින්දා මානසික වෛද්‍යවරයෙක් ළඟට සෙට් වෙලා ඒකට පුහුණුවලත් කෙනෙක් වුණාම ඒගොල්ලෝ මරු විදිහට ඒ කෙනාව මෙහෙම ඔසවලා ගන්නවා මානසිකත්වයේ නියම චරිතෙ ඉන්නවා ඒ නිසා කිසිම දරුවෙක් Tamanට මේ එහෙම අවුලක් තියෙනවා නම් ඔළුවේ දුවන යන්න ඔය පිට රටවල නිතර ඔය කවුන්සලින් කියන එක ක්‍රියාත්මකයි. අය ඒගොල්ලෝ එන බිසිනේ. අපේ රටේ ඉතින් බිසිත් නෑ. ඔය ඉතින් ඔය ඉන්න කොස්දිල් කකා ඉන්න සමහර ඒවා. ඉතින් උන්ට ඇත්තටම මානසික වෛද්‍යවරු හම්බෙන්න දෙයක් නෑ. මානසික වෛද්‍යවරයා අවුල් වෙනවා මේක හම්බෙලා කියන ඒවා අහපුවා. හරි. ඒ මිනිහටත් පහෝදා ඉඳන් වැඩ කරන්න හිතෙන්නේ නෑ. එතකොට ඔන්න විෂාදය. පැහැදිලිද ඒක?